ඔන්න ඔයාලට මම යුරෝ USD එකේ ගත්ත ට්‍රේඩ් එන්ට්‍රි එකක් පෙන්වන්නයි සූදානම් වෙන්නේ. ඔයාලට පේනවා ඇති යුරෝ USD 1 hour chart එකේ මේ වෙද්දි අප් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. අන්නේ අප් ට්‍රෙන්ඩ් එක පැත්තට තමයි මම දැන් ට්‍රේඩ් එකක් අල්ලලා තියෙන්නේ ස්මාර්ට් මනි කන්සෙප්ට් භාවිතා කරලා. ඔයාලට පේනවා ඇති මෙතනින් මේ හයි එකක් BOS කරලා මාකට් එක ඉහළට ගිහිල්ලා තියෙනවා. එතකොට මෙතන හයි ලෝ එකක් කන්ෆර්ම් වෙනවා. ඒකත් එක්ක මම මෙන්න මෙතන ෆිබොනාචි ලෙවල් එකක් සහ මෙතන OB එකක් සෙට් වුණා. අන්න ඒ දෙකම භාවිතා කරලා මම මෙතනින් මෙන්න මේ OB එක රිෆයින් කරලා අරගෙන ඒ කියන්නේ ෆිබොනාචි ලෙවල් එකම මෙන්න මේ OB එකට සම්බන්ධ වුණා. ඒ නිසා මම ඒ ෆිබොනාචි එක මෙන්න මේ OB එකෙන් මම මෙන්න මේ විදිහට රිෆයින් කරා. රිෆයින් කරලා මම මෙන්න මෙතනින් මේ වෙද්දි එන්ට්‍රි එකක් ගත්තා. ස්ටොප් ලොස් එක මෙන්න මෙතනින් තියාගත්තා. මේකේ රිස්ක් රිවෝඩ් රේෂියෝ එක තියෙනවා 1.2.98ක්. ඉතින් අපි බලමු මේ ට්‍රේඩ් එකට මොකද වෙන්නේ කියලා. අද දිනේ 2025 6 වෙනි මාසේ 6 වෙනිදා වෙලාව පස්වරු 6:19යි. හරි ඔන්න අද දිනේ 2025 6 වෙනි මාසේ 12 වෙනිදා වෙලාව උදේ 6:03යි. බලන්න යුරෝ USD chart එකේ 1 hour time frame එක අපි ඇනලයිස් කරලා ගත්ත ට්‍රේඩ් එක 1.2.98ක රිස්ක් රිවෝඩ් එකක් තියාගත්ත ට්‍රේඩ් එක මේ වෙද්දි ප්‍රොෆිට් එක තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේක මම ඇනලයිස් එක කරද්දිම ඔයාලට පැහැදිලි කරලා දුන්නා. මේකේ කොහොමද ඇනලයිස් එක ගත්තේ කියලා. ඊට අමතරව මම මෙන්න මේ ලෙවල්ස් තියෙන්නේ. කියන්නේ මේ හදලා තියෙන ඉන්ටර්නල් ස්ට්‍රක්චර්ස් තියෙන්නේ. මෙන්න මේකිනුත් ගත්ත එන්ට්‍රි එකක් මම පැහැදිලි කරලා දීලා තියෙනවා 15 minute chart එකේ. ඒ කියන්නේ මෙතන ස්ට්‍රක්චර් එක හැදීගෙන මෙන්න මෙහෙම යනකොට ඒ කියන්නේ මේ ස්ට්‍රක්චර් එක හැදීගෙන යනකොට මම 15 minute එකකිනුත් එන්ට්‍රි එකක් ගත්තා. අන්න එන්ට්‍රි එක පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒක මම මේකේ මේ වීඩියෝ එකේ ඉන්ඩි ස්ක්‍රීන් එකට දාන්නම්. ඒ වීඩියෝ එකත් බලන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට ඇනලයිස් කරන්න පුළුවන්. ඔලිදම් ඉගෙන ගන්න පුළුවන් ඇනලයිස් කරන්න අපේ ප්‍රීමියම් වීඩියෝ පැකේජ් එක හරහා. ඉතින් ඒකේ වටිනාකම තේරුම් ගැනීම නොගැනීම ඔයාලටම බාරයි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනින් හම්බෙමු.